දරුවන්ගේ අධ්‍යාපන ගිලුවලට බලපාන්නේ මොනවද? බලපාන්නේ මොන වගේ හේතුද? පෞල් පසුබිම පෞල් පසුබිම අ, දෙමව්පියන්ගේ උදාසීනත්වය, ඔවුන්ගේ අනිසි හැසිරීම්, සමහර වෙලාවට මව්පියන් අහිමිවීම, මව්පියන් වෙන්වීම, ඊළඟට දෙමව්පියන්ගේ අධ්‍යාපන මට්ටම නූගත්කම බලපාන්න පුළුවන්. පක්ෂග්‍රාහී වීම පන්තිය තුලදී ගුරුවරුන් සමහර අවස්ථාවලදී පක්ෂග්‍රාහී වීම, ඊළඟට දඬුවම් දෙන ස්වභාවය, ඊළඟට සිසුන්ට පෙළඹවීම ඇති කරන විදිහ, පෙළඹවීම කොයි විදිහටද සිද්ධ කරන්නේ කියන එක දරුවාට ඍජුවම බලපානවා. ගුරුවරයාගේ උදාසීනත්වය, ඊළඟට ළමයාගේ දරුවාගේ ඒ කියලා දෙන පාඩම් තේරුම් ගැනීමට සමහරක් වෙලාවට නොහැකියාවක් පවතිනවා. ඊළඟට සමහර ඉගැන්වීම් ක්‍රමවල ගුරුවරයාගේ පැහැදිලි කිරීම්වල දරුවන්ට ඒක ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්, යෝග්‍ය නොවන්න පුළුවන්. ඒ අවස්ථාවන් වලදී දරුවාගේ අධ්‍යාපනයේට ගුරුවරයාගේ බලපෑම, පන්ති අනෙක් සිසුන්ගේ බලපෑම, ඒ වගේම පාසලේ සමහරක් වෙලාවට පාසල් පසුබිමත් ග්‍රාමීය නාගරික පසුබිම, භෞතික සම්පත් පරිහරණය, මේ සියල්ලම බලපාන්න පුළුවන්. ඒ වගේම සමාජ පරිසරය ගත්තම මේක බෙහෙවින්ම බලපානවා. දුප්පත්කම, ඊළඟට ග්‍රාමීය නාගරික වශයෙන් එක එක අවස්ථාවන් වලදී උපදේශන ඌනතාවයන්, ඊළඟට ග්‍රාමීය නාගරික පරිසරවල තියෙන සිරිත් විරිත් ගති පැවතුම්, චාරිත්‍ර වාරිත්‍ර බෙහෙවින්ම බලපානවා ළමයිගේ අධ්‍යාපනයට. සමාජ ව්‍යුහයන්, කතා කරන විලාසයන් සියල්ලම. දුප්පත්කම බෙහෙවින්ම බලපානවා. දරුවන්ගේ අධ්‍යාපනයට මේවා ගැටලු නොවන විදියට කටයුතු කරන්නට පාසල් පසුබිම බෙහෙවින්ම බලපානවා. පාසල් පසුබිම තුල දරුවන්ගේ දුප්පත්කම, සමාජ ව්‍යුහයන්, සමාජයේ තියෙන ගති පැවතුම්, ගෙවල් වල තියෙන ගති පැවතුම්, ඒ සියල්ල නොසලකා සමානාත්මතාවයකින් යුතුව පන්ති කාමරයේ තුර දරුවන්ට ඉගෙනීමට, ඊළඟට පාසලක් පවත්වාගෙන යාමට විදුහල්පති, ඊළඟට අධ්‍යාපන බලධාරීන්, ගුරුවරුන්, දෙමව්පියන් සියලු දෙනාම, පාසල් ප්‍රජාව සියලු දෙනා එකතු වෙලා කැපවීමෙන් කටයුතු කළ යුතුයි. සියලු දරුවන් එක සමානව සලකලා. ඒ වගේමම දරුවන්ගේ අධ්‍යාපන ගැටලු වලට බලපාන ප්‍රධාන එකක් තමයි ශාරීරික දුබලතාවයන්, දුර්වලතාවයන්, අංග විකලභාවය, කතන දුර්වලතාවයන්, මන්ද පෝෂණය, ඊළඟට ශ්‍රවණාබාධ තියෙනවා, දෘෂ්‍යාබාධ ඒවා තියෙනවා. හැබැයි මේ ආබාධයන් නොසලකා, ඒවා අභියෝග හැටියට ගන්නේ නැතුව නොසලකා අධ්‍යාපනය හිණිපෙත්තටම ගමන් කරන්නට සමත් වෙච්ච දරුවන් ඉන්නවා. ඒ සමාජයේ විශේෂිත පුද්ගලයන් නැතුව සමාජයේ ඉන්න අනික් පුද්ගලයන් හා සමානව සලකලා කටයුතු කළ යුතු වෙනවා. මේදී පන්ති කාමරයේදී ගුරුවරයාට වගේම අනිත් සිසුන්ට,
ඊට පස්සේ අනික් දරුවන්ගේ දෙමව්පියන් සියලු දෙනා මේ දරුවන් වෙනුවෙන් කැප වෙලා කටයුතු කළ යුතු වෙනවා. ඒ වගේම තමයි මානසික දුර්වලතාවය කියන්නේ අධ්‍යාපනයට ප්‍රබලවම බලපාන හේතු සාධකයක් වෙනවා. ඒදී දැන් අධ්‍යාපනය කියන දේ එපා වෙච්ච පීඩනයටපත් වෙච්ච අධ්‍යාපනය කියන එක ජීවිතේම විනාශ කරන දෙයක් නොවන තත්වයටපත් කළ යුතු වෙනවා. මානසික ආතතිය ගොඩාක් දරුවන්ට වර්තමානයේදී දක්නට ලැබෙනවා. ඒක පාසලේදීත් නිවසේදීත් දරුවන්ගේ අධ්‍යාපනය සියල්ල තීරණය කරනවා කියන එක නැතුව අනාගතයේ තීරණය කරන සාධකය වෙනවා. නමුත් ඒක දරුවාගේ ජීවිතය හිර කරන, තද කරන, දරුවාගේ මනස පීඩනයටපත් කරන දෙයක් නොකිරීමට අධ්‍යාපන බලධාරීන් ඊළඟට දෙමව්පියන් සහෝදර සහෝදරියන් පවුල තුල පරිසරය හැම දෙයක්ම ගොඩනගා ගත යුතුයි. විශේෂයෙන්ම පාසල තුල ගුරුවරයා සිසුන් සියලුම දෙනා සමානව සලකලා කටයුතු කළ යුතු වෙනවා. විශේෂිත පුද්ගලයන් පන්තියේ පළමු වෙනියා දෙවෙනියා එහෙම කියනවට වඩා සියලුම දරුවන් පන්තිය තුල විශිෂ්ටයින් ලෙස සලකලා කටයුතු කළ යුතු වෙනවා. සියලුම දරුවන් දක්ෂ දරුවන් යයි සලකලා. ඒ වගේම යම් බුද්ධි මට්ටම් වල ඉන්නවනම් දරුවන් ඒ දරුවන්ගේ මානසික තත්ත්වය සලකලා මානසික පීඩනයට ආතතියටපත් කිරීමක් නොකළ යුතු වෙනවා. සියලුම දෙනා දරුවන්ගේ අධ්‍යාපන ගැටලු වලට ප්‍රබලවම බලපාන මේ හේතු සාධක කෙරෙහි අවධානය යොමු කිරීමෙන් කටයුතු කළ යුතු වෙනවා. වැඩියෙන්ම වර්තමානයේදී මේ ගැටලු ගැන ප්‍රබලවම දරුවන්ට අධ්‍යාපන විපාක කරවීමේ තත්ත්වයක් පත් වෙලා තියෙනවා.